අයිබෝවන් අද දවසේ අපි විශේෂයෙන්ම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණය තමයි විශේෂයෙන්ම තෙල් මිල මේ ආණ්ඩුව යටතේ මාසයක් දෙකක් ඇතුළත තෙල් මිල වැඩි වුණු අති විශාල ප්‍රමාණයකින් දවස ගානේ තෙල් මිල වැඩි කරන තත්ත්වයකට දැන් ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් සාමාන්‍යයෙන් අපි දන්නා සෑම මාසිකම පළවෙනිදා තමයි මිල සූත්‍රය අනුව තෙල් මිල වැඩි කිරීම හෝ අඩු කිරීම පිළිබඳව තීරණය වෙන්නේ. මේ ආණ්ඩුව ආවත් හරි මේ වනතුරු වෙනදා බලශක්ති අමාත්‍යාංශයේ නැත්තම් තෙල් සංස්ථාවේ මේ දෙකේම මිල සූත්‍රය පිළිබඳ සියලු කරුණු ඇතුළත් කරනවා තෙල් මිල අඩු වුණාද වැඩි වුණාද කියලා කියන කාරණා. ඒ වගේම ගොඩබෑමේ ගාස්තුව දක්වා මෙතනින් තෙල් ලීටරයක් ගොඩ බාන්න යන ගාස්තුව කීයද එතනලා එන බදු ප්‍රමාණය මොනවද කියන එක ගැන ඉතාම පැහැදිලිව හඳුන්වලා දීලා තිබුණ තත්ත්වයක් අපි දැක්ක පහුගිය කාලවකවානුව. නමුත් දැන් මේ ආණ්ඩුව ආවයින් පස්සේ මොකද විශේෂයෙන් අනුර දිසානායක මහත්මයා සහ විපක්ෂයේ හිටපු ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ අය තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව දෙදුව වහසි බස් පිළිබඳව අපිට තියෙන විශාල කනගාටුවක්. මොකද වුන් දිගටම පැහැදිලිව කිව්වා මේ තෙල් මිල සම්බන්ධව ඊටාම විනිවිද පෙන්න ආකාරයේ වැඩපිළිවෙලක් වුන් හදන අය දෙවනුව ඒකට තිබිච්ච සම්පූර්ණයෙන් තිබුණ බදු අඩු කරන අය කියලා කියපු ආණ්ඩුවම තමයි ඔවුන් ඇවිල්ලා අනුර දිසානායක මහත්මයාගේ යටතේ වැට් එක ගහන්නේ මේ තෙල් වලට. අපි මේක දිගින් දිගටම ඔවුන් ඉවත් කරනවා කියලා කාරණේ ආපහු නැවත ඔවුන් ඒ ස්ථාපිත කළා. අද තෙල් එකට වැට් එකක් ගන්නවා, පැල් එකක් ගන්නවා, සියලුම ගොඩබෑමේ ගාස්තු වලින් ඉඳලා සියලු දේවල් අද වැඩි කරලා තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තුළ තමයි දැන් මැයි පළවෙනිදා ජනාධිපතිවරයා ගිහිල්ලා ප්‍රකාශ කරන්නේ තෙල් මිල අඩු කරනවා කියලා. එතකොට රුපියල් 100කින් තෙල් මිල අඩු කරනවා කියලා කතා කරාට අවසාන වශයෙන් සිද්ධ වුණේ ඔබ අපි කවුරුත් දන්න විදිහට දෙවෙනිදා ඩීසල් රුපියල් 10කින් සුපර් ඩීසල් රුපියල් 15කින් පෙට්‍රල් රුපියල් 12කින් 95 පෙට්‍රල් රුපියල් 15කින් භූමි තෙල් රුපියල් 10කින් වැඩි කරා. ඒ අනුව අත වශයෙන් දැන් ඩීසල් සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 392 දක්වාත් සුපර් ඩීසල් රුපියල් 458 දක්වාත් පෙට්‍රල් 92 රුපියල් 410 දක්වාත් පෙට්‍රල් 95 රුපියල් 15කින් වැඩි කිරීම තුළ රුපියල් 470 දක්වාත් භූමි තෙල් රුපියල් 10කින් වැඩි කිරීම තුළ රුපියල් 265ක් ලීටරයකට ගෙවන තත්ත්වයකට දැන් පත් වෙලා තිබෙනවා. දැන් මේ කයිවාරු ගහපු ආණ්ඩුව මේක ඇයි පළවෙනිදා කරේ නැත්තේ? සෑම මාසෙකම පළවෙනිදා නම් මිල සූත්‍රය අනුව අඩු කිරීම වැඩි කිරීම තීරණය කරන්නේ. මොකද එදා කරා නම් එදා ගිහිල්ලා ජනාධිපතිවරයාට මේ රැස්වීම් වල තමන්ගේ කයිවාරුව කියවන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව එදාට තෙල් මිල වැඩි වෙන තත්ත්වයක් තුල. හැබැයි මේක දෙවෙනිදාට දානවා මේ වැඩි කිරීම වැඩි කළා රුපියල් 10කින් 15කින් මේ විදිහට වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි. විශේෂයෙන් එතුමා නුවරඑළියේ තිබුණ වතුකරේ ආශ්‍රිතව අපේ ආදරණීය ජනතාවගේ රැස්වීමට ගිහිල්ලා කිව්වා මේ සම්බන්ධව කතා කරලා එනකොට අපි දැක්ක දෙවෙනිදා රුපියල් 10කින් භූමි තෙල් මිල වැඩි කරනවා. තමන්ගේ ලැයිම තියෙන කුප්පි ලාම්පුවට දාගන්න භූමි තෙල් ටිකත් පළවෙනිදා රැස්වීමට ඇවිල්ලා අප්පුඩි ගගා හිටපු වතු ජනතාවගේ බඩර ගහපු එක තමයි දෙවෙනිදා උදේ පාන්දර වෙනකොට කරේ. ඉතින් ඒ නිසා මේ වැඩි කිරීම පළවෙනිදා කරන්නේ නැතුව උන්ට දෙවෙනිදා කරන්න සිද්ධ වුණේ මෙන්න මේ කාරණේ නිසා. බැරි වෙලාවත් පළවෙනිදා මේක වැඩි කරන්න සිද්ධ වුණා නම් ඒ කියන්නේ 31 වෙනිදා රාත්‍රියේ නැත්තම් 30 රාත්‍රියේ වැඩි කරන්න සිද්ධ වෙනවා පළවෙනිදාට දිනේ දාලා. එහෙම වුණා නම් මේ වතුකරේ ජනතාවත් අනෙකුත් ජනතාවත් විශාල විරෝධයක් ඇති වෙන තත්ත්වයක් තිබුණා. ඒ නිසා තමයි ඒක පැත්තකින් තියලා පළවෙනිදා ගිහිල්ලා කයිවාරු ගහලා හැම රැස්වීමකම දෙවෙනිදා මේ තෙල් මිල වැඩි කරන්න කටයුතු කෙරුවා. එතකොට අපි අහන්න කැමතියි දැන් ඩොලර් 286ට ගෙනාපු තෙල් වල මිල කවද්ද දැන් ජනතාවගෙන් අය කරගන්නේ? මොකද හේතුව දැන් තියෙන තත්ත්වයන් එක්ක අපි දන්නවා තවත් ඊටත් වඩා වැඩි ගානකට තෙල් මිලදී අරගෙන තිබෙනවා. එය කොයි දවසක තව වැඩි කරන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. අනුව බොහොම පැහැදිලි තෙල් මිල අඩු වෙන එක නතර වෙන්නේ නැහැ. තෙල් මිල වැඩි වෙන එක අනිවාර්යෙන් ඉදිරියේදී තව තවත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අනික් කාරණේ තමයි අද වෙනකොට ඩොලර් එක
320ක දක්වා ගිහිලා තිනවා රුපියලේ අගය 300 මේක තිබුණේ අද වෙනකොට දවස ගානේ රුපියල් 2කින් 3කින් විතර වැඩි වෙමින් තිබෙනවා ඩොලර් එක. එතකොට මොකක්ද අවසාන වශයෙන් වෙන්නේ? ඩොලර් එකේ ප්‍රමාණය වැඩි වුණ ගමන් රුපියලේ ප්‍රමාණය රුපියලේ අගය කඩාගෙන වටුන ගමන් ඇත්ත වශයෙන් ආනයන භාණ්ඩවල මිල විශාල වශයෙන් වැඩි වෙනවා. මොකද ලංකාවට ගේන සෑම භාණ්ඩයක්ම ඩොලර් 300ට ගෙනාපු භාණ්ඩයක් ඩොලර් 320 දක්වා දැන් වැඩි වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන් මෙය හැම භාණ්ඩයක්ම රුපියල් 300කින් 320කින් වැඩි වෙන එක නතර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ භාණ්ඩවල මිල වැඩි වෙනවා විතරක් නෙමෙයි අපනයනේදී කුඩා කෙටි කාලයක් ඇතුළත මෙහෙම වෙනස් වීම තුළ අපනයන කරුවන්ට මේ සාර්ථකව ඉස්ස කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔවුන් හදලා තියෙන ගිවිසුම් එක්ක. ඒ නිසා මේ වැඩිවීම තුළ අපනයන කරුවන්ට වාසියක් හම්බ වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. දෙවෙනි කාරණය තමයි විශේෂයෙන්ම ඒ රැස්වීමේදී නුවරඑළියේ ඊළඟට මහරගම කරපු රැස්වීම් දෙකේම ජනාධිපතිවරයා වියරුවෙන් වගේ කියන්න පටන් ගත්තා. තමන්ගේ ආණ්ඩුව යටතේ මේ මැයි මාසයේ විශාල පිරිසක් හිරේ යන්න ඉන්නවා. 5 දෙනෙක් අපරාධ නඩු ඉතුරු අය ඇතුළු 15 දෙනෙකුට විරුද්ධව මේ නඩු පවරලා තියෙනවා. මේ වගේ තීන්දුව වෙන්න තියෙන්නේ මැයි මාසේ 26 වෙනි 25 වෙනිදා එක්කෙනෙකුට තීන්දුවක් එන්න තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් හිරේ යනවා කියන කාරණේ තමයි ජනාධිපතිවරයා මෙතනදී මතු කරේ. ඒතර ඒ අය හිරේ දැමීම සඳහා මේ රටේ අධිකරණ ශාස්ත්‍රය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ ක්‍රියාවලියක් තමයි මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් සිද්ධ වෙන්නේ. මොකද හේතුව අපි දන්නවා කොළඹ 6 මහාධිකරණේ නඩුවක් විභාග වෙනවා විශේෂයෙන් ලොතරැයි මණ්ඩලය හා සම්බන්ධ වෙච්ච බට්ට වාහන මිලදී ගැනීම සම්බන්ධව ලොතරැයි විකිණීම සම්බන්ධව විශේෂයෙන්ම සරණ ගුණවර්ධන මහත්මයාට විරුද්ධව. දැන් මේ නඩුව කැඳෙව්වා. මොකද එතුමා ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව කියනවා අප්‍රේල් 30 මේක කැඳෙව්වා. ඊට පස්සේ මේකට දාලා තියනවායි කියලා ලබන 25 නෙමෙයි ජනාධිපතිතුමාට පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ. 26 තමයි දැන් තීන්දුව දෙන්න තියෙන්නේ සරණ ගුණවර්ධන මහත්මයාගේ නඩුවේ. දැන් මේ නඩුවේ තීන්දුව දෙන්න පෙර ආතුව උගත් විනිශ්චයකාරතුමන් විසින් මේ තීන්දුව ප්‍රකාශ කරන්න කලින් ජනාධිපතිවරයා ප්‍රකාශයටපත් කරනවා ඔහු හිරේ දානවායි කියන. එතකොට මේක බොහොම පැහැදිලිව මේ රටේ අධිකරණ ශාස්ත්‍රයට අතගැහීමක් නැත්නම් අධිකරණයට අතපෙවීමක් විදිහට තමයි අපි දකින්නේ. මොකද හේතුව මේ රටේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ ඉඳලා විනිශ්චයකාරවරුන් විශාල ස්වාධීනතාවකින් කැප වෙලා වැඩ කරනවා. එතකොට මේ කැප වෙලා වැඩ කරන ක්‍රියාවලිය තුල අත වශයෙන් මෙවැනි බලපෑමක් කිරීම තුල විශාල අර්බුදයක් මතුවලා තිබෙනවා. මොකද හේතුව ජනාධිපතිවරයා විසින් තමයි මේ විනිශ්චයකාරවරුන්ගේ පත්කිරීම සිද්ධ කරන්නේ අභියාචනාධිකරණේ සහ ශේෂ්ඨාධිකරණේ මහාධිකරණේ මේවා. එතකොට මේ සියලු දේවල් පත්කිරීම කරනකොට අත වශයෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ හැකියාවක් මෙතනදී ඇති වෙලා තිබෙනවා. ඒ නිසා පැහැදිලිව මේ රටේ අධිකරණයට අතගැහීමේ වැඩපිළිවෙලක් තමයි කිසිම රටේ ජනාධිපතිවරයෙක් නොකරපු විදියට මොහු ක්‍රියාත්මක කරමින් ඉන්නේ. දැන් අද වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණේ තනතුරු 3ක පුරප්පාඩු තියෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේ අයව පත් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් පත් කරන්නේ නැහැ. අභියාචනාධිකරණේ තනතුරු 2ක පුරප්පාඩු තියෙනවා. හැබැයි මේකට කිසිම කෙනෙක් මේ වනතුරු පත් කළා නැහැ. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? මේ විනිශ්චයකාරුන් ගණනාවක් ඉන්නවා අභියාචනාධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලාගෙන. ඒ අයගේ සුසුකම් අනුව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණේ කටයුතු කළ යුතුයි විනිශ්චයකාරතුමන්ලා. හැබැයි දැන් ආණ්ඩුව ජනාධිපතිවරයා මේ අයව පත් කරන්න කල්මරමින් ඉන්නවා. අපි විශේෂයෙන් කියන්න කැමතියි දැන් මේ වෙනකොට අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමෙක් ඉතාම ඉක්මනින් විශ්‍රාම ගන්නවා. දැන් එතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න දිවිච්ච අවස්ථාව හිමි වෙනවා. එතකොට මේ පුරප්පාඩුත් එක්ක ඊළඟට මහාධිකරණයේ ඉන්න විනිශ්චයකාරතුමන්ලට අභියාචනාධිකරණයට යන එක පරක් වෙනවා. අභියාචනාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලට ශ්‍රේෂ්ඨාධිකරණයට යන එක පරක් වෙනවා. සමහර අයට විශ්‍රාම යන්න සිද්ධ වෙනවා. මේක පැහැදිලිව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා පල්ලෙහාට එන අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් විදිහට තමයි අපි මේක දකින්නේ. මොකද හේතුව ජනාධිපතිවරයා හිතාමතාම මේ පත්කිරීම කරන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු 3 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනකොට අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු 2 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනකොට මේ පුරප්පාඩු පුරවන්නේ නැතුව Tamanට කැමති අය
එළියට එනකල් නැත්නම් දැන් ඉන්න විශ්‍රාම ගිහිල්ලා තව කවුරු හරි ඉතුරු වෙනකල් Tamanට කැමති කෙනෙක් පත් කරගන්න පුළුවන්ද කියන කාරණය ඔහු කල්පනා කරමින් ඉන්නවා. ඒක තමයි මේ ක්‍රියාත්මක කරමින් තියෙන්නේ. මොකද මහාධිකරණයේ තියෙන නඩු තීන්දුව පිළිබඳව එතුමාට කතා කරන්න පුළුවන් නම් මොකද හේතුව සරණ ගුණාධර මහත්මයාගේ නඩු තීන්දුව දෙන්න තියෙන ලබන 26 ඔහු කියනවා 25 වෙනිදා නඩු තීන්දුවක් දෙන්න තියෙනවා. උට දිනයක් මග ඇරිලා ඔහු කියනවා 30 වෙනිදා මේ නඩුව කැඳෙව්වා. එතකොට ඔහු දන්නවා කොළඹ මහාධිකරණයේ අංක 6 තමයි මේක කැඳෙව්වේ කියලා. එතකොට කියනවා 30 වෙනිදා මෙයාට කැඳෙව්වා මේ නඩුව ලබන 26 මැයි මාසේ 26 වෙනිදා 25 වෙනිදාට මේ සම්බන්ධව තීන්දුවක් ලැබෙනවා. ඒක හිරේ දාන්න පුළුවන් තීන්දුවක් කියලා. ඒ වගේම අනික් පැත්තෙන් තව 15 දෙනෙක්ගේ නම් පිළිබඳව ඔහු කතා කරනවා මේකෙදි. ඔවුනුත් හිරේ යන අවුරුද්ද මේ 2026 තමයි ඔවුන් සියලු දෙනාම හිරේ යවන අවුරුද්ද කියලා. ඇයි මෙහෙම ක්‍රියාත්මක කරන්නේ? ඇයි මේ අධිකරණ ශේෂ්ත්‍රයට මෙහෙම අත ගහන්නේ? ඇයි මේ අධිකරණ ශේෂ්ත්‍රයට අත ගහලා මේ රටේ කිසියම් දේශපාලන පක්ෂික නායකයෙක් හෝ කිසියම් කෙනෙකු වැරද්දක් කළා තියෙනවා නම් අනිවාර්යෙන් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒකට තමයි අධිකරණයක් තියෙන්නේ. අධිකරණ විශේෂකාරතුමල්ලා ඉන්නේ ඒකට. මොකද ඔවුන්ට තමයි පුළුවන් සාක්ෂි විමසලා බලලා තොරතුරු සොයලා බලලා ඒ නඩු තීන්දුව දෙන්න. ඒ නඩු තීන්දුව දේශපාලඥයන්ට දෙන අයිතියක් නැහැ. ඒ විතරක් නෙමෙයි නඩුකාරවරුන් පත් කරන ජනාධිපතිවරයාට පුළුවන්කමක් නැහැ ඒ සම්බන්ධව කතා කරන්න. මේක පැහැදිලිව තමන්ගේ ආණ්ඩුවට දැන් එල්ලලා තියෙන චෝදනා. අපි දන්නවා මේ වෙනකොට ඔවුන්ට කන්ටේනර් 223 පිළිබඳව විශාල චෝදනාවක් එල්ලලා තිනවා. ඒක සම්බන්ධව දැන් විභාග වෙමින් පවතිනවා පාර්ලිමේන්තුව තුල වෙනම කමිටුවකින්. ඊළඟට අපි දන්නවා දැවැන්තම වංචාව සිද්ධ වුණ කාරණේ පිළිබඳව ගල්ලංගුරු සම්බන්ධව තිබෙන කාරණේ. ඒකෙදී ඇමතිවරයාටත් ලේකම්වරයාටත් ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඊළඟට ඔබ දන්නවා හාල් ගෙන්වීම පිළිබඳව චෝදනා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. භාණ්ඩ ආනයනය කිරීමේදී ඇතිලා තිබෙන විශාල හොරකම් දූෂණ අවුලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි බෙහෙත් මිලදී ගැනීම සම්බන්ධව ඇතිලා තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය තුල විශාල දූෂණ චෝදනා ඇතිලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් භාණ්ඩාගාරය කොල්ල කෑමේ සිද්ධිය $2 මිලියන 2.5ක ඒ දැවැන්ත වංචාව තුල අපේ නිලධාරියෙක් සියදිවි නසා ගන්න තැනකට පත් කරලා තිබෙනවා. ඉතින් මේ හොරකම් දූෂණ මංකොල්ලකයන් වංචා වහගන්න තමයි දැන් පරණ කට්ටියට මේ චෝදනා දාලා ඔවුන්ව හිර බාරයට ගන්න හදන්නේ. අපි කියන්නේ කැමති ඔවුන්වත් හිරේට දාන්න. ඒක විනිශ්චයකාරතුමන්ලට ඉඩ දෙන්න. හිරේ දානවද නිදාස් කරනවද කියන කාරණේ. ඒකට ජනාධිපතිවරයාට අත ගන්න කිසිම අයිතියක් නැහැ. ඒ විතරක් නෙමෙයි බිමල් රත්නායක මහත්මයාත් මේ සම්බන්ධව ප්‍රකාශ කරලා තිබුණ කාරණා ගණනාවක් පැහැදිලිව ඒ උසාවියට බලපෑම් කිරීමක් අපහාස කිරීමක් විදිහට අපි සලකන්නේ. ඒ නිසා ඒ ගරු විනිශ්චයකාරතුමන්ලට මේ තීන්දුව ගන්න ඉඩ තියෙද්දී දැන් ජනාධිපතිතුමා කියනවා නම් සරණ ගුණාධර මහත්මයාව හිරේ දානවා කියලා 26 වෙනිදා. එතකොට මේකට තීන්දුව දෙන්නේ විනිශ්චයකාරතුමා මොකද්ද කරන්නේ? එතුමා කොහොමද මේක ගැන තීන්දුවක් ගන්නෙ? එතකොට මේ ගැන හිරේ දාන දැම්මොත් ජනාධිපතිතුමා කිව්ව විදිහට හිරේ දාන්න වෙන තත්ත්වයක් ඇතිලා තියෙනවා. හිරේ නොදැම්මොත් එතකොට ජනාධිපතිතුමාගේ කියන එක කරේ නැහැ කියලා වෙලාවට සමහරවිට එතුමාට ඊළඟට තියෙන සමහරවිට අනාගතයේ ඉන්න තියෙන පත්වීමක් නැති කරන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මේකෙන් පැහැදිලිව මේ රටේ ඉන්න විනිශ්චයකාරවරුන්ට පැහැදිලි බලපෑමක් කරලා ඔවුන් ලවා නඩු තීන්දුව Tamanට කැමති විදිහට ලියා ගන්න අවශ්‍ය කරන කටයුතු ටික තමයි මේ සකස් කරමින් ඉන්නේ. මේක ඊටාම් බරපතල කාරණයක්. ඒ නිසා තමයි අපි කියන්නේ ඒ අයට විරුද්ධවත් කටයුතු කරන්න ඔබගේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙලා තියෙන මෙවැනි දැවැන්ත මහා පරිමාණ වංචා දූෂණ මේ ආණ්ඩුව දූෂිත ආණ්ඩුවක් කියන කාරණේ බොහොම පැහැදිලිව දැන් මේනකොට ඔප්පෙලා අවසానයි. මේක ඉන්න හොරගම් කරනවා කියන එක අපි බොහොම පැහැදිලිව දන්නවා. කරුණු කාරණා මත ඔප්පෙලා තිබෙනවා. ඒතකොට ඒ නිසා ඒ අයටත් විරුද්ධව අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. මොකද හේතුව පරණ අයට නඩු දාලා ඒ අයව හිරේ දානවා වගේම අලුත් අයත් නඩුව දාලා හිරේ දාන එක අනිවාර්යෙන් කළ යුතුයි. මොකද හේතුව දැන්ටමත් මේ භාණ්ඩාගාරයේ සිද්ධ වෙලා තියෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් මේ රටේ තිබෙන රාජ්‍ය පරිපාලනයට අද සම්පූර්ණයෙන්ම අත ගහනවා මේ රටේ විධායක ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් කාර්යාලය. එහි ඉන්නේ අපෝන්සුකරණය කියන නම හැදිලා තියෙන වෙන එකට නෙමෙයි. එහි ඉන්න අපෝන්සු කියලා මහත්මයෙක් අතිරේක ලේකම්වරයෙක්. ඔහුගේ අතින් තමයි මේ පත්වීම් සියල්ලම දැන් සිද්ධ වෙන්නේ විවිධ තැන්වලට විවිධ අයව පත් කරන අය. ජනතා විමුක්ති පෙරමුණේ
කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණෙන් සේවය කරපු අය විවිධ ස්ථානවල මේ රටේ දැන් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය අපොන්සුකරණය නමුවෙන් හඳුන්වනවා. මොකද හේතුව ඔවුන් තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඔහු විසින් මුදල් අමාත්‍යාංශයේ සිද්ධ වුණ ඩොලර් මිලියන 2.5ක් නැත්නම් කෝටි 75කට අධික ඒ මුදල වැරදි තැනකට යන්න අවශ්‍ය කරන කටයුතු කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණේ දෙන්නේ මේ වැඩ තහනම් කරපු අය අතරින් ඉන්නවා. දැන් එක්කෙනෙක් ඔහු සියදිවි නසා ගත්තා. ඔහුට සියදිවි නසා ගන්න තරමට තත්ත්වයක් ඇති වුණේ මේ කරන්න බැරි තැනකට මේ රස්සාවල් ඔවුන්ට ලබා දීමේ ක්‍රියාවලිය තුල. මේ ක්‍රියාවලියේදී මෙම මියගිය නිලධාරීතුමා තවශයෙන් මේ තනතුර බාර ගන්නත් බැහැ කියන තැනකට පත් වෙලා තිබුණ කෙනෙක්. නමුත් ඔහු ඒ ස්ථානට පත් කරනවා. එතනින් පස්සේ ඔහුගේ මරණයට මේ ආණ්ඩුව අනිවාර්යෙන් වක් කියන්න ඕනේ. මොකද හේතුව එවැනි පීඩාවකට ලක් කරලා ඒ නිලධාරීතුමාව මරණය දක්වා ඔහුට ගෙනියන්න සිද්ධ වුණේ මේ ආණ්ඩුව කරපු වැරදි ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට. මොකද හේතුව දක්ෂ නිලධාරීන් පැත්තකට විසිකල්ලා අපි දන්නවා ප්ලෑනින් සර්විස් එකේ ඉන්න අය තමයි දැන් ලංකාවේ මේ අපොන්සුකරණය යටතේ හැම තැනකටම දාන්නේ. ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවය අයව පැත්තකට විසිකල්ලා ප්ලෑනින් සර්විස් එකේ කට්ටියව තැන් තැන් වලට දාන තත්ත්වයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ අපොන්සුකරණය යටතේ. මොකද අපොන්සුකරණය අපොන්සුගේ යාළුවන් මිත්‍රයන් පැලවත්තෙන් එවන ලයිස්සු ඒ සියල්ල සකස් කරලා තමයි අද දාන්නේ. අද ප්ලෑනින් සර්විස් එකේ අය තමයි හැම අමාත්‍යාංශයකම වැඩ කටයුතු කරන්න දාලා තියෙන්නේ. මොකද ඇඩ්මිනිස්ට්‍රේටිව් සර්විස් එක නැත්නම් රාජ්‍ය පරිපාලන සේවය අය ක්‍රමානුකූලව හීන කිරීමේ වැඩපිළිවෙලක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ සියලු ක්‍රියාවලින් මම කතා කරේ වෙන කාරණයක් හින්දා නෙමෙයි. ඇත්ත වශයෙන් මේ වීරඹුවේ මියගිය ඒ රාජ්‍ය නිලධාරීතුමාට සිද්ධ වුණා තමන්ගේ ජීවිතය නැති කරගන්න තිබෙන කරුණු අනුව අපිට තේරෙන්නේ ඒකෙන් එවැනි තෙරපුම ඔහුට එන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඔහුට මේ ක්‍රියාවලිය තුළ විශාල අර්බුද ගන්නාවකට මුහුණ දෙන්න සිද්ධ වීම නිසා. ඒ නිසා මේ මරණයට මේ ආණ්ඩුව වක් කියන්න ඕනේ. ඒ වගේම අපොන්සුකරණය කරන පුද්ගලයන් වක් කියන්න ඕනේ. ජනාධිපති ලේකම් කාර්යාලය වක් කියන්න ඕනේ. මේ සම්බන්ධව. මේකෙදි විශේෂයෙන් මේ ඩොලර් මිලියන 2.5 වෙනත් account වැරදි account එකට යන එකේදී මූලික වශයෙන් සොයාගෙන තිබෙන කරුණු අනුව දස වතාවක් මෙය සිද්ධ වෙලා තිබෙනවා කියලා කියනවා. 7 වතාවක් මහ බැංකුවට තියෙනකොට ඒකට අද වෙනතුරු නන්දලාල් මැතිතුමාගෙන් කිසිම ප්‍රචාරයක් ලැබිලා නැහැ. ඊළඟට 3 වතාවක් මුදල් අමාත්‍යාංශයෙන් මේ සිද්ධ වෙලා තිබෙනවා කියලා කාරණේ තියෙනවා. එතකොට මුදල් අමාත්‍යාංශය කවුද නායකයා? ජනාධිපතිවරයා. ඊළඟට ඩිජිටල් අමාත්‍යාංශයේ ප්‍රධානිය නැත්නම් එහි ඇමතිවරයා කවුද? ජනාධිපතිවරයා. ඊළඟට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානිය කවුද? ඒ ජනාධිපතිවරයා. ඒ කියන්නේ මේ කරුණු තුනම මේ ඩොලර් මිලියන 2.5ක් වැරදි තැනකට යාමේ ප්‍රධානම වගකීම බාර ගන්න ඕනේ මුදල් අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යවරයා, ඩිජිටල් අමාත්‍යාංශයේ ඩිජිටල් අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍යවරයා. මේ තුන් දෙනාම දරන්නේ මේ තනතුරු තුනම දරන්නේ එක්කෙනෙක් ජනාධිපතිවරයා. ඔහු වහාම තමන්ගේ මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්විය යුතුයි. මේ වෙනෙනෙක් කට්ටියට මේවා කරකවලා දාලා හරියන්නේ නැහැ. ඒ වගේම අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යප්‍රම වහා ඉල්ලා අස්විය යුතුයි. මොකද ඔහු තමයි මේකේ ඊළඟ වක්කීම දරන්න ඕන පුද්ගලයා. නියෝජ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි. මේ අය පැහැදිලිව අපි ඔප්පු කරලා තියෙනවා මේ පෞගිය අවුරුද්දයි මාස 8ක් ඇතුළත අවුරුදු 76කට සිද්ධ නොවුන දේවල් මේ අය අතින් සිද්ධ වෙමින් තිබෙනවා. වැරදි අඩුපාඩු සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ කාරණේ ගැන මම මූලික වශයෙන් මේක මතු කරේ මෙන්න මේ කාරණේ නිසා. ඊට අමතරව විශේෂයෙන්ම දැන් 2026 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අයවැය විවාදය අවස්ථාවේ බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් දෙනවා මේ රටේ ජනතාවට. දින 180කට වඩා වැඩිය සේවය කරලා තිබෙන తాවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත්තෝ සහන පදනම් මත වැඩ කරන සියලු දෙනාව ඉස්තිර කරන්න කටයුතු කරනවායි කියලා. මේ ඉස්තිර කරන්න කටයුතු කරනවායි කියලා කියන එක පුවත්පත්වල ඔහුගේ කතාවේ පොරොන්දුවක් විදියට ලබලා දුන්නා. මේ රටේ ජනතාව මේ රටේ රාජ්‍ය සේවකයන් විශාල බලාපොරොත්තුවකින් හිටියා මේ සම්බන්ධව ඔවුන්ගේ මේ තනතුරු ඉස්තිර වෙයි කියලා. හැබැයි දැන් 2026 4:30 නිකුත් කරලා තියෙනවා චක්‍රලේඛනයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයෙන්.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 11 ඇලයිරක් 2026 මේ චක්‍රලේඛනේ දාලා තියෙන්නේ 2019 9යි 1 දිනට ඒ කියන්නේ 2019 9යි 1ට පහත සුසුකම් සපුරා ඇති මේ වන විට සේවයේ නියුත සේවකයන්ට එදින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිරපත්තින් ලබා යුතුයි කියලා. අතරම මේක එහෙම් පිටින්ම මේ රටේ අනියම් ආදේශක කොන්ත්‍රාත් පදනම මත සේවය කරපු නිලධාරීන් රැවටීමේ ක්‍රියාවලිය. අත වශයෙන් මේ චක්‍රලේඛනේ ගහන්න තිබුණේ ඇත්තටම 2026 මේ අයවැය ඉදිරිපත් කරපු දිනේ සිට හරිද? මොකද හේතුව එදා තමයි ජනාධිපතිවරයා කියන්නේ 2026 මෙන්න මේ දවසේ අපි මෙන්න මේ අයවැය ඉදිරිපත් කරනවා කියලා. අපි ඒ සම්මත කර දිනය හෝ නැත්තම් එදිර ප්‍රකාශ කරපු දිනය අනුව එදාට තමයි මේ දිනය දාන්න තිබුණේ. හැබැයි මොකද කරන්නේ ආණ්ඩුව? ආණ්ඩුව යනවා 2019ට යනකම්. මීට අවුරුදු 7කට කලින් තිබුණ දිනයක් දාලා තමයි මේ අනියම් ආදේශක අයව ඉස්සර කරන්න මේ අය බලාපොරොත්තු වෙන්නේ. මේක ඇත්ත වශයෙන් ඔවුන් පැහැදිලිව රැවටීම. මේ රටේ අනියම් ආදේශක කොන්ත්‍රාත් පදනමේ හෝ දෛනික සේවය සාහන පදනමේ සේවය කරන අය රැවටීමේ ක්‍රියාවලියක් තමයි මේ සිද්ධලා තියෙන්නේ. මේ චක්‍රලේඛනය තුලින් ආවරණය වෙන්නේ 200කටත් අඩු පිරිසක්. ඒ 200ට අඩු පිරිසනුත් මේගොල්ලෝ කියනවා එදිරින් අවුරුදු 45 පැනලා තියෙනවා නම් ඒගොල්ලන්ට වැන්ද බොනක් දරුවා ආධාර එක දෙන්න කියලා. 45ට අඩු නම් තව කරුණු ගණනාවක් සලකා බලන්න කියලා මේ චක්‍රලේඛනේ තියෙනවා. එතකොට ඇත්ත වශයෙන් මේ පුස්ස බින්දා වගේ වැඩක් තමයි පැහැදිලිව ජනාධිපතිවරයා 2026ට කරපු ඒ අයවැය කතාවේ කියලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන් කරුණා කරලා මේ රටේ ජනතාව රවට්ටන්න එපා. මේ වගේ ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන තරමක් කියන්නේ බොරු. ඒ බොරු වල ප්‍රතිඵලය තමයි අද මේ රටේ ජනතාවට උද්ගත වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔබතුමා බොහොම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තුවට ආපුවාම ඇවිල්ලා මම කියන්නේ බොරු කියන්න ඕන නම් මම පාර්ලිමේන්තුවට තමයි එන්නේ කියලා. එළිය කියනවා නම් CIDට කියන්නේ කියලා. ඒ නිසා මේ රටේ අවුරුදු ගාණක් සේවය කරපු දින 180ට වඩා වැඩි අය සම්බන්ධව වැඩ කරපු අය සම්බන්ධව මේ 2026 අයවැයට ඔබතුමා කරපු ප්‍රකාශය අද පුස්සක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලන කරුණා කරලා මේ සම්බන්ධව සැලකිලිමත් වෙලා මේ අයව ස්ථිර කිරීම සඳහා වන චක්‍රලේඛනය වෙනස් කරන්න. මොකද 2019 ඉඳලා චක්‍රලේඛනය හැදුවයි කියලා 200කටත් අඩු ප්‍රමාණයක් හමු වෙන්නේ. මේ 10000කට වඩා අධික ප්‍රමාණයක් මේක යටතේ ඉන්නවා. මේ අයව ක්‍රමානුකූලව ඉස්සර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් කරුණා කරලා ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම තව කාරණයක් මතක් කරන්න කැමතියි. විශේෂයෙන් ඇල්ල අපි දන්නවා 9 ආච් අපි කවුරුත් දන්නවා අර රේල් පාරේ යන 9 ආච් ඒ ප්‍රදේශයේ විදුලි බුබුලු දාන්න ලොකු ව්‍යාපෘතියක් මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරා සංචාරක අමාත්‍යාංශය යටතේ. දැන් මේ සංචාරක අමාත්‍යාංශය යටතේ මේ දාපු විදුලි බුබුලු දැන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ විදුලි බුබුලු පත්තු කරපු ගමන් ඇල්ල මුළු ඇල්ලටම මුළු ගෙවල් වලට හෝටල් වලට සියල්ලම ඩිම් වෙනවා. මොකද හේතුව මේක විශාල අධිබලති විදුලි බුබුලු තමයි මේ දාලා තියෙන්නේ. ඒ නිසා මේක දැන් විශාල අර්බුදයක් බවට පත් වෙලා තිනවා. මේ ව්‍යාපෘතිය එහෙම් පිටින්ම හොර ව්‍යාපෘතියක් බවට පත් වෙලා තිනවා. මොකද හේතුව මේ ගත්ත විදුලි බුබුලු වලින් කිසිදු වැඩක් කරන්න විදියක් නැහැ. ඇල්ලේ 9 ආච් එකට ඒ දාපු විදුලි බුබුලු සම්පූර්ණයෙන්ම පත්තු කරගන්න විදියක් නැතුව යනවා. මොකද පත්තු කරපු ගමන් මුළු ප්‍රදේශෙම විදුලිය කඩාවැටීමට ලක් වෙනවා. අඳුරට ලක්වීමක් සිද්ධ වෙනවා. වෝල්ටීයතාවය විශාල වශයෙන් අඩු වෙලා හැම ගෙදරකටම විදුලි බලය ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසා මේ ක්‍රියාවලිය දැන් සකස් කරන්න අලුතෙන් හදන්න ඒකෙන් අදහස් වෙනවා අපි දන්නවා බොහොම පැහැදිලිව කිසිදු ශක්‍යතා වාර්තාවක් නැතුව තමයි මේ විදුලි බල්බ මෙතෙන්ට දාලා තියෙන්නේ. ශක්‍යතා වාර්තාවක් තිබුණා නම් එහෙනම් පැහැදිලිව ඒ ප්‍රදේශයේ තියෙන විදුලිය පිළිබඳ තත්ත්වය සොයලා බලලා ඒ විදුලි බුබුලක අගය කොච්චර ප්‍රමාණයක්ද කියලා සොයලා බලලා එයින් විදුලිය කොච්චර වැඩනවද කියලා සොයලා බලලා ශක්‍යතා වාර්තාවක් අනුව මේ ව්‍යාපෘතිය කරා නම් මෙය සාර්ථක වෙන්න තිබුණා. දැන් මොකද කරන්නද? දැන් විදුලි බුබුලු දල්වන්න අවශ්‍ය කරන හයි වෝල්ටේජ් පද්ධතියක් මේ ඇල්ල ප්‍රදේශයට දැන් වෙනම ගේන්න උත්සාහයක් දැන් අරගෙන තිබෙනවා. මොකද විදුලි බුබුලු පත්තු වෙන්නේ නැති ඉඳා දැන් විදුලි බුබුලු පත්තු කරන්න ඕන නම් හයි වෝල්ටේජ් සහිත රෑන් පද්ධතියක් මේ ප්‍රදේශයට ගෙනාවොත් තමයි මේවා පත්තු කරන්න පුළුවන් වෙන්නේ. දැන් මොකද කරන්නේ?
අර ඉස්සල්ලා වැඩක් කරලා අටෝ කඩලා පුටු හදනවා වගේ එක පැත්තකින් බල්බ් දාලා බලනවා වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති නිසා දැන් මොකද කරන්නේ? ඒකට හේතු හොයා ගන්නවා පස්සේ. පස්සේ හේතු හොයාගෙන දැන් පස්සේ හේතුවට කෝටි 300ක්. කෝටි 300ක් දැන් මේ සඳහා වැයන බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලිව දැන් අනුමැතිය දෙන්න අවශ්‍ය කරන කටයුතු ටික සකස් වෙමින් තිබෙනවා. මම හිතන්නේ තවත් කෝටි 300ක් වතුර යන වැඩක් තමයි දැන් මේ කරලා තියෙන්නේ. අපි අහන්න කැමතියි මේ ආණ්ඩුවෙන් මොකද්ද මේ තමුන්නාන්සලා මේ රටට කරන්නේ? කිසිදු අමාත්‍යාංශයක කිසිම විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල හැම තැනකම සිද්ධ වෙන්නේ එක එක භාගයට සිද්ධ වෙන ක්‍රියාදාමයන් විදියට. දැන් උදාහරණයක් ගත්තොත් කොළඹ බස් ස්ටෑන්ඩ් එක හදන්න වැඩපිළිවෙල සකස් කරලා තිබුණේ ෆොටෝ වල පෙන්නුවේ එකක්, හදලා ඉවරුනාම තියෙන තව එකක්. ඉතින් මේ වගේ මේ බොරු ෂෝ පෙන්නන එක මිනිස්සුන්ට ගිහිල්ලා මේ වගේ ක්‍රියාදාමයන් තුල ඇත්ත වශයෙන් මේ රටේ ජනතාව රවට්ටන්න බෑයි කියන එක බොහොම පැහැදිලිව අපි මතක් කරන්න කැමතියි. මේ සියල්ලංගෙම සිද්ධ වෙන්නේ පේන්නේ මොකද්ද? මේ ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු මේක ඇතුලේ නැහැ. ජනාධිපතිවරයාගේ ඉඳලා ඇමති මණ්ඩලය දක්වත්, ඇමති මණ්ඩලයේ ඉඳලා ලේකම් ධූරයන් දරන අය දක්වත් හැම කෙනෙකුටම දැන් ක්‍රියාත්මක කරන්න බැරි තැනකට මේ ක්‍රියාවලිය සකස් වෙලා තියෙනවා. ඒ නිසා වැඩ බැරි ආණ්ඩුවක් කියන එක බොහොම පැහැදිලිව නැවත ස්ථාපිත වෙමින් තිබෙනවා මේ ක්‍රියාවලිය තුල. ඒ නිසා මම කියන්න කැමතියි මේ සියලු කාරණාත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය ඇතුළත මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේත් මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමක් කරන්න. ඒ අනුව විශේෂයෙන්ම ඊට අමතරව පාර්ලිමේන්තුවේ මම විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තිබෙනවා ලබන අඟහරුවාදා. හර්ෂණ සූර්යප්‍රම මහත්මයා මේ කාලවකවානුව තුල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අපේ මුදල් පනත් අනුවත් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් මෙවැනි සිද්ධියක් මෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් මෙහෙම අපහරණය වෙලා තිබෙනවා කියන කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම අපේ ආචාර ධර්ම පද්ධතිය අනුව සම්පූර්ණයෙන් අපේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ක්‍රියාවලියක්. ඒ නිසා විශේෂයෙන්ම ඔහුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව ඔහුට විරුද්ධව මේක අරන් ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මොත් මේ ක්‍රියාවලිය මගහැරියා කියලා ඔහුට විරුද්ධව දඬුවම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කැමති විදියකට බලයක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේකත් බරපතල කාරණයක්. මේ රටේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් පළවෙනි වතාවට වරප්‍රසාද කමිටුව හමුවට ගේන්න අපිට අපි ඉල්ලීමක් කළා තිබෙනවා කතානායකවරයාගෙන්. ඒ ඉල්ලීම මම ලබන අඟහරුවාදා ඉදිරිපත් කරනවා. ඒ අනුව අපේ බලාපොරොත්තුව තියෙන පැහැදිලිව මේ සම්බන්ධව අවශ්‍ය කරන තීන්දුව ටික ගන්න. ඒ නිසා එයට පාර්ලිමේන්තුවේ මතු කරලා වරප්‍රසාද කමිටුවට මේක ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තු කමිටුවට ගෙනල්ලා ඔහුගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා කියන එකත් මේ ලාවේ මම මතක් කරන්න කැමතියි. සමහර ලාවට ඔහුට අපිට ආරංචි වෙන හැටියට ඔහු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක් කියලා කියන අපි දන්නේ නැහැ ඒක. නමුත් කෙසේ වෙතත් ඔහු එතෙන්ට ඔය පත්වීම දෙන්නේ මේ ආණ්ඩුව ආවයින් පස්සේ. එතකොට ඔහුට මේ වගකීම් දරන්න පුළුවන් තැනක ඔහු හිටියද කියන කාරණේ එක. දෙවන කාරණය ඔහු දක්ෂ නිලධාරියෙක් කියන එක බොහොම පැහැදිලි. නමුත් ඔහුට මේ වගකීම දරන්න පුළුවන් තැනක හිටියේ නැහැ කියන තැන තමයි අපිට බලන්න වෙන්නේ. මොකද හේතුව එවැනි සිද්ධියක් වෙනකොට 16 තැනකින් මේ මුදල් පිළිබඳව අවශ්‍ය අනුමැතිය අරගෙන තමයි මේ මුදල් රිලීස් කරන්නේ. ඒතකොට මේ 16 දෙනාම මේ සම්බන්ධව අවශ්‍ය කරන අනුමැතිය දීමේදී විශාල වැරද්දක් කරලා තිබෙනවා. ඉතින් එතකොට ඒ ආපු ප්‍රෙෂර් එක තමයි ඔහුව ගෙනල්ලා CID එකට දෙපාරක් ඔහු ගිහිල්ලා තිබෙනවා කියලා අපට ආරංචිය තියෙනවා. දැන් CID එකෙන් අපි අහන්න ඕනේ අත වශයෙන් මේ දෙවෙනි පාරට දෙවතාවක් ඔහු සාක්ෂි දීලා තිබෙනවා නම් ඒ සම්බන්ධව දීපු සාක්ෂිය බොහොම පැහැදිලිව අධිකරණයට වාර්තා කරන්න ඕන. ෆැක්ස් රිපෝට් කරනවා කියලා අපි කියන්නේ ඒකට. එතකොට ඒ ෆැක්ස් රිපෝට් කරන එකේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා තියෙනවා නම් මේකෙදි ඔහුගේ කට උත්තරේ කොයිතරම් ඔහු දීලා තියෙනවද කියන එක අපිට හොයාගන්න පුළුවන්. එතකොට ඒකෙන්ම තේරෙනවා ඔහු කොයිතරම් බලපෑමකට යටත් වෙලා හිටියද කියලා. ඉතින් ඒ නිසා තමයි ඔහුට ජීවිතය තමන්ගේ වටිනා ජීවිතය තොර කරගන්න හිතෙන්නේ අත වශයෙන් මේ ක්‍රියාවලිය තුල. ඒක තමයි මේ ආණ්ඩුව කරලා දින්නේ. මිනිසුන්ට මැරෙන්න අවශ්‍ය කරන වාතාවරණය ආණ්ඩුව සකස් කරලා තිනවා. මොකද හේතුව
වැඩක් කරන්න පුළුවන් දක්ෂතාවයේ තියෙන අය නෙමෙයි තමන්ගේ පක්ෂයේ ඉන්න අයව තැන් තැන් වලට දැමීම තුළ තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කනගාටු වෙනවා මේ නිලධාරියගේ මරණය පිළිබඳව. හැබැයි ඔහුට මේ කාර්යභාරය කිරීමේදී ඇති වුණ පීඩනය කොයිතරම්ද කියන එක මේකෙන් බොහොම පැහැදිලි වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේකට ආණ්ඩුවක් කියන්න ඕන අනිවාර්යෙන් කියන එක තමයි අපිට මෙතනදී කියන්නේ. ඔව් මම මේ දින රැළියට සහභාගී වුණේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ උසාවියේ තීන්දුවක් කරන් තිබෙනවා. ඒ තීන්දුව අනුව මට සමාජිකත්වයේ හිමි වෙලා තිබෙනවා. නමුත් අපි ඒ නඩු තීන්දුවේ ක්‍රියාවලිය ඉදිරියට යනකල් යම්කිසි විදියකට මේ සමාජිකත්වය ලැබුණයින් පස්සේ මම සාකච්ඡාවට කීපයක් ලෑස්ති කරගත්තා. නිවාසිල් පාසිල්ල මැතිතුමා සහ ලසන් දලගියන මැතිතුමත් එක්ක අපි කතා කරා. ඒ අනුව ඔවුන් විසින් අනීතිකව ඉවත් කරන ලද අපේ සංවිධායකවරු 65කට අධික සංඛ්‍යාවකගේ නම් මම ලබලා දුන්නා. ඔවුන්ට ගහපු ඒ ලිපිය ඉවත් කරගන්න කියලා. හැබැයි ඒ වෙනුවට දුමින්සානායක මහත්මයාගේ අස්සනින් ආවේ ඊටාම කරකශ ලිපියක්. ඒ ලිපියේ තියෙනවා ඔවුන්ගේ නායකත්වය පිළිගන්න කියලා. අපිට ඔවුන්ගේ නායකත්වය පිළිගන්න බෑ. මොකද හේතුව අපි උසාවියට ගිහිල්ලා තිබෙනවා. උසාවියේ නඩු තීන්දුවක් දැනට ඇවිල්ලා තිනවා අන්තර්කාලීනව. ඊළඟට ස්ථිර නඩු තීන්දුවක් එන්න තියෙනවා. මේ නඩු තීන්දුව වලට තව මම ඒකට අපැලක් ඉදිරිපත් කළා තියෙනවා. මේ අපැල් නඩුවක් තවම විභාග වෙනවා. ඒ නිසා මේ වෙලාවේ කිසි ලෙසකින් නිවාසිල් පාසිල්ල මැතිතුමාගේ සභාපති ධූරය හෝ දුවින්සානායක මහතාගේ ලේකම් ධූරය අපි පිළිගන්නේ නැහැ. මොකද ඒ උසාවි තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙනවා ඔවුන්ගේ සභාපති සහ ලේකම් විදිහට ඔවුන් පත් වුණ එක නීති විරෝධී කියලා. ඒ වගේම ඔවුන්ට ඒ ක්‍රියාවලිය තුල කරගෙන ගිය ක්‍රියාවලින් සියල්ලම බල ශුන්‍යයි කියලා. එතකොට මේ පක්ෂයේ අරමුදල් පාවිච්චි කිරීමේ ඉඳලා යම් යම් පුද්ගලයන් තැන් වලට පත් කිරීම දක්වා අනිවාර්යෙන් අපි චැලෙන්ජ් කරනවා අනාගතේ. මොකද හේතුව ඒවට උන්ට වන්දි ගවන්න වෙයි. මොකද මේ වැරදි පත්වීම් තුල ඔවුන් ඒවා වියදම් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒවටත් ඔවුන් වක් කියන්න ඕනේ. ඒ නිසා තමයි එවැනි ලිපියක් ආවයින් පස්සේ මාත් එක්ක ඉන්න 65 දෙනෙක් පැත්තකට කරලා මට තනියම ගිහිල්ලා ඒ රැස්වීමට සහභාගී වෙන්න බෑ. ඒ නිසා තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දිනේට සම්බන්ධ වුණේ නැත්තේ. අපි අනාගතේ බලමු අපේ නඩු තීන්දුව ලැබුණයින් පස්සේ උසාවිය දෙන තීන්දුවත් එක්ක ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. නෑ සමගි ජන බලවේගයේ පක්ෂ විදියට අපිට ආරාධනාවක් කරලා තිබුණා නම් මට ඒකට යන්න අවස්ථාව තිබුණා. නමුත් පක්ෂ නායකයෙක් විදියට මට ඒකට ආරාධනාවක් කරලා තිබුණේ නෑ. ඒ නිසා මම ඒකට සහභාගී වුණේ නෑ. ඒ වගේම විශේෂයෙන් රවුෆ් හකීම් මැතිතුමත්, ඒ වගේම මනෝගණේෂන් මැතිතුමත්, රිෂඩ් බදුද්දීන් මැතිතුමත් සහභාගී වුණේ නෑ. මොකද හේතුව අපි සමගි ජන බල සන්ධානයේ පක්ෂ නායකයන් විදියට තමයි අපි ක්‍රියා කරන්නේ. ඒ නිසා අපිට ඒ සන්ධානයේ රැස්වීමක් විදිහට අපිට ආරාධනාවක් තිබුණා නම් අත වශයෙන් අපි සියලු දෙනාටම යන්න තිබුණා. නමුත් එහෙම ආරාධනාවක් තිබුණේ නැහැ. මෙය පැහැදිලිවම සමගි ජන බල වේගයේ රැස්වීමක් නිසා මම ඒකට සහභාගී වුණේ නැහැ. මම දන්නේ නැහැ ඒ සම්බන්ධව මම ගියේ නැති නිසා මට ඒක ගැන මොකුත් කියන්න බෑ.